අවකාශවාද සිල්වා මම වෘත්තියෙන් මූලික ශික්ෂ්‍රයේ රැකියාව ඉක්තවා නියුක්ත මට විදේශගත වීමට ඇත්තටම කාලයෙන් පටන් සීනයක් තිබ්බා. ඒ විදේශගත වෙන්නේ කුමක් සඳහාද? විදේශගත වෙලා නම් වෘත්තියක් වශයෙන් තෝරගන්නේ කුමක් වේදිනක කියන එකතරම මම පුදුම කාලයක් දෙවොල්පා. ඉතින් ඒ ප්‍රයත්න තමයි මට ඇත්තටම විදේශගත වෙලා වෘත්තියක් වශයෙන් වේගන ශිල්පීය නියුණු ඒ මාර්ගයෙන් රැකියා ප්‍රමාණයක් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා මට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම වේගන ශිල්පීයට ඉස්සෙල්ල වේගන ශිල්පීය පිළිබඳව දැනගන්න ඇත්තටම ශ්‍රී ලංකාව තුළ මම උදාහරණයක් හිල්වා ඒ ආයතනයක් වෙනත් තුරු තමයි මට ජාත්‍යන්තර මට්ටමේ විගත ආයතනයක් විදිහට ලයිෆ් වෙල්නස් එකතු ආයතනය වඩනගෙනදී ඉතින් මම ලයිෆ් වෙල්නස් එකතු ආයතනයට සම්බන්ධ වෙලා වෙල්නස් ශාස්ත්‍රය පිළිබඳ ඉතිහාසය සහ වර්තමානය සහ අපි කොහොමද වෘත්තීය වශයෙන් වෙල්නස් ශාස්ත්‍රයේ යෙදෙන්නේ කියන එක මම ලයිෆ් වෙල්නස් ආයතනයේ තියෙන ඉන්ෆර්මේෂන් එච්චරම ලැබුණා. ඒ තුලින් මම මූලික වශයෙන් ස්විඩිෂ් මසාජ් තෙරපි, ස්පෝර්ට් මසාජ් තෙරපි, අභ්‍යංග මසාජ් තෙරපි සහ තායි මසාජ් තෙරපි කියන මූලික වශයෙන් පාඨමාලාවන් කීපයක් අතරින් ලැබුණා. මෙම පාඨමාලාවන් හැදෑරීමේදී වෙල්නස් ශාස්ත්‍ර පිළිබඳව සහ මේ පාඨමාලාවන් අදාළ වෘත්තීය මට්ටමකට යෑමට මූලික අඩිතාලම කෙසේද අපි ආරම්භ කරන්නේ කියන එක මේ ලයිෆ් වෙල්නස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ ඉතාම ගෞරව අපිට ලබා දුන්නා. මේ කාර්ය මණ්ඩලයේ විසින් වෙලාවම අපිව වෘත්ති නිපුණත්වය වගේම ජාත්‍යන්තර මට්ටමේ වෘත්ති නිපුණත්වය කෙරෙහි උදාහරණයක් කෙසේද කියන එක අපිට වෙලාවෙම මේ ආයතනයේ තුලින් පාඨමාලාවල උදාහරණදී කියලා දුන්නා. ඒ වගේම තමයි අපේ පාඨමාලාවල කොයිට අමතරව අපේ ජීවිතයේ මානසික ජීවිතය සහ ස්වයං විනය පිළිබඳ අපි කොහොමද ජීවිතය වැඩි දියුණු කරගන්නේ කියන එක ලයිෆ් වෙල්නස් ආයතනයේ තුලින් අපිට අධ්‍යාපනයක් ලබා දුන්නා. මම දැන් මේ ලයිෆ් වෙල්නස් ආයතනයේ තුලින් මෙන්න සම්මාන ශාස්ත්‍රය සහ වෙල්නස් ශාස්ත්‍ර පිළිබඳව හදාරන ලද පාඨමාලාව උපයෝගී කරගෙන මේ වන විට මම අතිරේකව රැකියාවට අතිරේකව මුදල් නිපීමට හැකියාවක් ලැබිලා තියෙනවා මේ වෙල්නස් ශාස්ත්‍රය මගින් මේ සම්බාහනය මගින්. ඉතින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය නිපුණත්වයක් සමග වෙල්නස් ශාස්ත්‍රයට පිවිසෙන්න කවුරු හරි this ශිෂ්‍යයාවක් ඉන්නවා නම් ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා සුදුසුම ආයතනයේ විදිහට ලයිෆ් වෙල්නස් ආයතනය තෝරගන්න කියලා මම ප්‍රසංගිකව ඉල්ලා සිටිනවා.